උදේම මේ කොහෙද යන්න රෙඩි වෙන්නේ? ඔලාරෝස් එකෙන් තමයි ඩ්‍රෙස් එක. බලන්නකෝ මම යන්නේ සීදේවි බැංකට් හොටෙල් එකට. මම මේ යන්නේ රූසබා අවුරුදු කුමර කුමරිය 2025 ෆස්ට් ඔඩිෂන් ඩේ එකට. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මේක දැන් මේ වෙනකොට විනයවත් තෝරලා ඉවරයි මම මේ වොයිස් කරන වෙලාව වෙනකොට. ඉතින් මේ දවස ලස්සන මතකයක් මට මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මේ වගේ ඉවෙන්ට් එකකට තනියම සහභාගී වුණා. ඉතින් ඔලාරෝස් එකේ ස්පොන්සර් එකකුත් අපි මේ ප්‍රෝග්‍රෑම් එකට දුන්නා. ඉතින් ඒ නිසා තමයි මම පාටිසිපේට් කරේ. ගෞරවනීය අපගේ ආරාධිත අවුරුද්දේ සම්මානය සමග එසේනම් අපි මේ සුවිශේෂ චොප්පික මහත්මයා විසින් ඔන්න ෆයිල් ටික බාර දෙනවා. නිල වශයෙන් ෆයිල් ටික බාර දීලා අපේ දක්ෂයින් තෝරන ගමනට මුලාරොත් දෙසපයන් සූදානම් වෙලා ඉන්නවා. මේ දවස්වල ෆයිල් දුවහම ලස්සන අවුරුදු කුමාරිය හිටියා. ඉතින් මේ යාළගේ පර්ෆෝමන්ස් පෙන්වන ටයිම් එක මමත් ඉතින් ආසාවෙන් බලන් හිටියා මෙයාලා කොහොමද පර්ෆෝම් කරන්නේ කියලා. මෙතන මේ පර්ෆෝම් කරන්නේ ගිය අවුරුද්දේ ෆස්ට් විනර් විදිහට ආවෙක් කෙනා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අවුරුදු කුමාරි විදිහට සිලෙක්ට් වෙච්ච කෙනා. ඉතින් ඇත්තටම ලස්සනයි. ආසාවෙන් බලන් හිටියා මේ පර්ෆෝමන්ස් එක දිහා. හරිම තඟකාර හැඩකාර පුංචි කෙල්ල ටිකක් තමයි හිටියේ. ඉතින් මේ වෙලාවේ ජජ් බෝඩ් එක සිලෙක්ෂන් එකක් කරන ගමන් හිටියේ සෙකන්ඩ් රවුන්ඩ් එකට අරගෙන යන අවුරුදු කුමාරියෝ ටික කවුද කියලා. ඉතින් අපිත් හරිම නර්වස් විදිහට බලාගෙන හිටියේ. අපිත් සිලෙක්ට් කරගෙන හිටියේ පිරිසක්. ඉතින් එයාලම සිලෙක්ට් වෙයිද කියලා අපිත් බල හිටියේ මොකද වෙන්නේ ඊළඟට කියලා. අස්සමකට කොට අර පැත්තෙන් අපි මියුසික් ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. DJ පේෂි කියලා කියන්නේ කොහොමත් අපේ රුවන් චම්පික ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියත් එක්ක ඕනම වැඩකට ආයේ කතා දෙකක් නැහැ. මේ ඉන්නේ අවුරුදු කුමාරියෝ ටික. ඉතින් මේ ඉවෙන්ට් එකේ විශේෂත්වය තමයි අවුරුදු කුමාරියෝ වගේම අවුරුදු කුමාරයොත් තෝරනවා. මේ වෙලාවේ ජජ් බෝඩ් එකේ යාළගේ සිලෙක්ෂන් එකක් කරන ගමන් හිටියා. මේ ඉවෙන්ට් එක මට විශේෂයි. මොකද ෆස්ට් ටයිම් මම පාටිසිපේට් උනේ මේ වගේ ඉවෙන්ට් එකකට. ඉතින් ඒ අත්දැකීම මට ගොඩාක් වටිනවා මගේ ලයිෆ් එකට. ඔලාරෝස් එකෙන් අපි කරපු පළවෙනි ස්පොන්සර් එක ඔයාලා දන්න එක දැනටමත් විනර්ස්ලා සිලෙක්ට් කරලා ඉවරයි. ඒ වගේම මට ෆයිනල් ඩේ එකට යන්න බැරි වුණා එක්සෑම්ස් එක්ක. ඉතින් ඒකට සහභාගී වුණේ මගේ අම්මා. ඉතින් මම ඒකේ වීඩියෝ එකත් ඔයාලට අරගෙන එන්නම්. මේ ඩ්‍රෙස් එකත් ඔලාරෝස් එකේ බලලා කියන්නකෝ ලස්සනයිද කියලා. මේ ඉන්නේ මම. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාව අහගෙන හිටියට. मैं